පොතේ කරුණු වෙනයි හැබැයි අත්දැකීම් වෙනයි. සමහර අය අත්දැකීමක් ගැන කියන්න ගියාම පොතේ මොන කරුණද කියලා අහන අය ඉන්නවා. ඒක පටල ගන්න එපා. ප්‍රඥාවන්ත කෙනෙක් නම් අත්දැකීමක් කියපුවාම ඒ අත්දැකීම ගැන අහන ක්‍රමයක් තියෙනවා. විමසන ක්‍රමයක් තියෙනවා. පොතේ කරුණක් ගැන නම් පොතේ කරුණු ගැන විමසන ක්‍රමයක් තියෙනවා. එතකොට අත්දැකීමක් කිව්වහම ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්න යන්න එපා පොතේ කරුණකින්. සමහර විට මේ දෙක සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. මොකද පොතේ කියන කරුණ දැනුමින් අත්දැකීම ලබන්න හේතුවක් වුණාට අත්දැකීම කියන්නේ පොතේ කරුණ නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය අත්දැකීම් හුවමාරු නොකරන නිසා පොත මත යැපෙන්න ගිය නිසා තමයි අපිට හරි ප්‍රත්‍යක්ෂ අවබෝධය නොලැබෙන්න ප්‍රධානම හේතුව. ඒ නිසා පරිස්සමෙන්